හලෝ යාලුවනේ ඉතිං WhatsApp එක කොහොමද අලුත් අප්ඩේට් එකේ යූසර්නේම් එක ඇඩ් කරගන්නේ කියලා අපි බලමු. ඉතින් WhatsApp එකට යන්න. WhatsApp එකට ගියාට පස්සේ මේ විදිහට තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් මෙතන උඩ ටික් තුන ක්ලික් කරලා settings වලට යන්න. settings වලට ආවට පස්සේ මේ උඩ තියෙන pencil එකක් වගේ edit icon එකක්. ඉතින් මේ pencil එකක් වගේ තියෙන icon එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ විදිහට username කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ create username කියන එක දෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට Instagram Facebook තියෙන ඔයාලයි username එක use කරන්නත් පුළුවන්. but create username කියන එක දෙන්න අලුත් username එකක් දෙනවා නම් ඉතින් මම create username කියන එක දෙනවා. දීලා ඔයාලට පුළුවන් ඔයාලගේ කැමති username එක මේ විදිහට නම ගහලා නම ඉතුරු කැලලක් තියෙනවා නම් මම මේ විදිහට මේ පල්ලෙහාට ඉරක් තියෙන ගහන්න පුළුවන්. අන්න ඒක ගහලා මගේ නම ඉතුරු කෑල්ල මේ විදිහට කැපිටල් දාලා ඉතුරු ටික සිම්පල් දාලා මේ විදිහට ටයිප් කරගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ නම මේ විදිහට ටයිප් කරගන්න. නැත්නම් ඔයාලා කැමති විදිහකට ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ටයිප් කරාම this username is available කියලා වැටෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ save කියන එක දෙන්න. ඉතින් ඔයාලගේ name එක රතු පාටින් මෙතන red color වෙලා username එක නැත්නම් ඔයාලට පුළුවන් username එක වෙනස් කර කර බලන්න. එතකොට තියෙන username එකක් මේ විදිහට පෙන්නනවා. තියෙනවා නම් available කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ save කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ username එකත් WhatsApp එකට connect වෙනවා. ඉතින් මේ username එක search කරොත් එතකොට මාව බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ WhatsApp වල තියෙන අලුත් update එක. ඉතින් මේක හැමෝම try කරලා බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.